මේ ඔක්කොම මීගමුවේ කොල්ලෝද? ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ සිලෝනියන් එක රන් කරන්නේ මීගමුවේ කොල්ලෝ. ඒවා ටික දැක්කයින් පස්සේ රාජභෝජනේ නම ඊටපම් පොඩ්ඩක්. මේක අලුත්ම මෙනු එකට අලුතෙන් මෙන්නේ. තාම මෙනු දාලත් නැහැ. පෙන්නන්න. උලලා රයිට්. ආයුබෝවන් ඩුබායි මම මේ වෙලාවේ ඉන්නේ ඩුබායි වල කරාමා. අපි ලංකාවේ ඉන්නකොට අපිට වටින්නේ නැති දේවල් ලංකාවෙන් එළියට ආවන් පස්සේ අපිට වටින්න ගන්නවා. එතකොට තමයි ලංකාවේ වයිබ් එක, ලංකාවේ රහ, ලංකාවේ දේවල් අපිට මිස් වෙන්නේ. ඩුබායි වල ඉන්න ඕගොල්ලොන්ටත් අනිවාර්යෙන් ඒ කතාව ඒ විදිහටම තමයි. ඉතින් සිලෝනියන් කියන්නේ ලංකාවේ රහ, ලංකාවේ වයිබ් එකට අපිට දෙන්න ගොඩක් මහන්සි වෙන තැනක්. ඒ නිසාම තමයි මම ඩුබායි වල තියෙන රෙස්ටුරන්ට්ස් රිවිව් කරන්න ඉස්සෙල්ලාම සිලෝනියන් තෝරගන්නේ. මේ වගේ තවත් රෙස්ටුරන්ට්ස් ගොඩක් තියෙනවා. ඒ හැම එකකම එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න මම සූදානම්. ඔයත් සිලෝනියන් රෙස්ටුරන්ට් එකේ එක්ස්පීරියන්ස් එක අරගෙන තියෙනවා නම් අනිවාර්යෙන් ඔයයි කමෙන්ට් එක පල්ලෙන් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අතුරට ගිහිල්ලා බලමු සිලෝනියන් මොනවාද අපිට ලෑස්ති කරලා තියෙන්නේ. ජය වේවා. අයිබෝන් ලංකාවේ රහ ලංකාවේ විදියට ඩුබායි වල ගන්න මේ මූණ අඳුරන ඇති මගේ පළවෙනි රෙස්ටුරන්ට් රිවිව් එක මම සිලෝනියන් තෝරගන්න හේතුව ගොඩක් කලින් ඉඳන් මම යන වෙනවා මේ රහ මට හොඳට දැනිලා තියෙනවා ඒ නිසා තමයි මම ඩිසයිඩ් කරන්නේ ඩුබායි වල තියෙන ලංකාවේ අපේ රෙස්ටුරන්ට්ස් වලින් සිලෝනියන් වල රහ ඕගොල්ලන්ට අරගෙන එන්න ප්ලාස්ටික් කරලා තියෙනවා ස්පෙෂල් මීල්ස් තුනක් අද තියෙනවා අපි කේල්ගොඩ රයිසන් කැට එක තියෙනවා. බෝල් සම්බෝල පරිප්පු අද මෑකරවල ටෙම්පර් තියෙනවා, කරවල කට්ට කරවල තියෙනවා, බොයිල් එක් එකයි පපඩම් චිකන් කරි එක තියෙනවා. මේවා ටික දැක්කයින් පස්සේ රාජභෝජනේ මේක කොච්චරක් කොහමද ප්‍රයිස් එක? මේක ඩිරම් 30යි. අති දවස් ඕනම දවසේ උදේ 11 ඉඳලා 11 වෙනකන් ඕනලා ගන්න. මේක මොකද්ද? මේක ඉන්දියාප්ප බිරියානි එකක්. ඉන්දියාප්ප බිරියානි guys. ලංකාවේ ස්ටයිල් එකේ ඉන්දියාප්ප බිරියානි එකක්. ඒකට මොනවද දෙන්නේ මිලා? මේක එනවා ෆ්‍රයිඩ් එග් එකයි ඊට පස්සේ චිකන් ලොකු ලෙග් පීස් එකෙන් ෆ්‍රයි කරලා ඊට පස්සේ අන්නාසි ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා චිකන් රාමයා. ඔය දන්නවනේ අපි හදපු විදිය. තව එකක් තියෙනවා. මේකත් SMS එකක් නෙමෙයි අමුතු නමක් තියෙන එකක්. මේකේ රහ ඕගොල්ලොන්ටත් පෙන්නන්න මම තියෙන එක මොකද්ද මේක? මේ පෙරිය මුල්ල. මේකට කියන්නේ පෙරිය මුල්ල කියලා තමයි කියන්නේ ඩිෂ් එක. මේක ප්ලේට් එකට දාගෙන අපි කන්න යන පරිප්පු තියෙනවා. මේ බිත්තරේ මම ෆුල් බිත්තරේම ගන්නවා මිලාන්ට දෙන්නේ නැහැ. ඔව් බිත්තර වුණා. චිකන් එක ෆස්ට් ටයිම් මිලානොත් මිලාන්ගේ කෑම try කරා. මේ කාලා බලමු. පෙන්නන්න. උලලා රයිට්. එලා අනිත් එක මම දැක්කා. ඒක දාලා ස්ටීම් කරනවා. ස්ටීම් කරලා කේල් කොලේ ඔතලා ඔගොල්ලෝ නිකන් මේක රහ මවාගෙන බලන්න. රයිට් අපි try කරලා බලමු. මිලාන්ගේ රෙස්ටුරන්ට් එකේ කෑම කොහොමද? රහයිනේ. රයි. අපි ලංකාවේ ඉන්නකොට ඔය වම්බටු, කරවිල, වැටකොළු අපේ අම්මා බලාගෙන ඉන්නවා නම් හොඳටම දන්නවා ඔය මුකුත් මං කෑවේ නෑ. හැබැයි ඩුබායි වලට ආවෙන් පස්සේ දැන් මේවා හොය කන්නේ. බීට්රූට්ම ඉල්ලන්නේ. බීට්රූට්. මෙයා දන්නවා රයිස් ඇන්ඩ් කරි එක ගත්තොත් බීට්රූට් ඕනේ. ඉතින් ලංකාවේදී කාපු නැති කෑම ඩුබායි වලට ආවෙන් පස්සේ අපිට කන්න හිතෙනවා හේතුව අපිට මේ දේවල් තියෙනකොට වටිනාකමක් නෑ. මේ වීඩියෝ සීරීස් එක කරන්න මූලිකම හේතුව තමයි අපි ලංකාවේ කෑම. ලංකාවේ රහ මුළු ලෝකෙටම ගෙනියන්න. අපි දැන් තෝසේ කිව්වොත් ඉට්ලි කිව්වොත් කොහෙන්ද? ඉන්දියාවේ. ඇයි අපිට බැරි ලංකාවේ කෑම? කොත්තු අපේ. ඒක ලංකාවේ සමහර කිව්වොත් කොත්තු කියන්නේ ඉන්දියන් ඩිෂ් එකක් කියලා. අපේ ලංකා කොත්තු පාට කියන්නේ අපේ ඩිෂ් එකක්. ලංකාවේ ඔරිජිනල් ඩිෂ් එකක්. මොනවා වුණත් ලංකාවේ හැදෙන කෑම බීම වල රස මුළු ලෝකෙටම ගෙනියන්න. ලංකාව ගැන මිනිස්සු කතා කරන්න. මගේ ඌමනාව ඒක. ඉතින් ඒ නිසා තමයි මිලාන් එක්ක එකතු වෙලා රෙස්ටුරන්ට්ස් කව කරන්න. හැබැයි මිලාන්ව ලංකාවේ රෙස්ටුරන්ට් රිවිව් කරන්න මම එකයි යන්නේ නැහැ. හැබැයි ඩුබායි වල තියෙන රෙස්ටුරන්ට්ස් රිවිව් කරන්න මිලාන් මාත් එක්ක එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඩුබායි වල තියෙන රෙස්ටුරන්ට්ස් කතා කරන්න මට ඕනේ ලංකාවේ රහ, ලංකාවේ කම, අපේ කම මුළු ලෝකෙටම අරගෙන යන්න. අපි ලංකාවෙන් එළියේ ඉන්නේ ලංකාවට ආදරේ නැතුව නෙමෙයි. අපි ලංකාවට පට ආදරේ. ඒ නිසා තමයි මම පොඩි try එකක් ගන්නෙ. මෙහි ඉන්න අයත් එක්ක එකතු වෙලා ලංකාව ශ්‍රී ලංකන් කියන නම UAE වල ලංකාවේ රෙස්ටුරන්ට්ස් තියෙනවා. ඒ හැම එකකම රහ මෙතන ඉඳන් මම කියන්න හේතුව මේ තැන සිලෝනියන් එක ලංකාවේ රහ ඩුබායි වල පතුරන්න ලොකු try එකක් දෙනවා. ඒ නිසාම තමයි අද මම මෙතන ඉන්නේ. අනිත් රෙස්ටුරන්ට්ස් ගැනත් කතා කරමු. මේ රහ මම try කරලා තමයි ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරන්නේ. සිලෝනියන් එකට කතාවක් තියෙනවා. කොහොමද සිලෝනියන් පටන් ගත්තේ කොරෝනා කාලේ.
කොරෝනා කාලේ සාමාන්‍ය ඉන්ට්‍රස්ට් ලොක වහනකොට අපි ඩිස්ක් එක අරගෙන අපි ඕපන් කරා රෙස්ටොරන්ට් එක. ඊළඟ ඩිෂ් එකත් බලමු. මම රයිස් ඇන්ඩ් කරි එකට අන්තිමට එන්නේ. මේක අලුත්ම මෙනු එකට අලුතෙන්ම දෙන්නේ. තාම මෙනු දාලත් නැහැ. චිකන් ඉන්දියාප්ප චිකන් බිරියානි. චිකන් බිරියානි කොහම ඉන්දියන්. ඔව්. හැබැයි මේක ලංකාවේ ස්ටයිල්. ලංකාවේ බිරියානි කියන ඉන්දියාවේ බිරියානි ගන්න බෑ. ලංකාවට ගහන්න බෑ. ලංකාවේ කෑම වලට ගන්න බෑ. මේක මම ඉස්සෙල්ලා සර්ව් කරගන්නම් මේ ප්ලේට් එකටම. ළමයි මේ කජු දාලා ප්ලම්ස් දාලා ලුණු දාලා වෙනමම ආතල් එකක්. පයිනැපල් ෆ්‍රයිඩ් එග්. රයිට් මේක නම් හොඳට අනාගෙන කන්නේ. මම මේ කුකුලව ලං කරලා පෙන්නන්න. කුකුලේ කකුල. රයිට්. හොඳ මේ කරි එකට වඩා ඉන්දියාවේ මේක යූස් කරපු කරි එක ඒක right. පයිනැපල් චිකන් ඒ ටික මික්ස් වෙලා එනකොට එතන මිලාන් මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් කොහොමද ඔයගොල්ලෝ? ඇයි මේක මෙච්චර රහ? එකම දේ ලංකාවේ බඩු තමයි පාවිච්චි කරන්නේ. එහෙන් ගෙනවා. ලංකාවේ ඉන්දියා පිටි ඉඳලා ඊට පස්සේ ආයි කියනවා නම් අපි 13 පාකුඩි ඉඳලා හැමදේම ලංකාවේ බඩු පාවිච්චි කරන්නේ. ඒක මගේ දන්නේ ඔය අලුත් දැන් මෙහෙ ඉන්න කට්ටිය දන්නවා. මොකද මේ ඉන්න කට්ටියත් ඒක දන්නවා. මොකද ලංකාවේ බඩු වලින් උයි ඉන්දියාවේ හරි වෙන රටක මේ කුළු බඩු වලින් කැම හදනකොට නිමේෂයි රහ වෙනස් සම්පූර්ණයෙන්. ඉතින් ඒක ඒ රහ ගන්නව නම් අපේ රහ ගන්න අපි අනිවාර්යයෙන් ලංකාවේ බඩු පාවිච්චි කරන්න ඕනේ. අනිත් එක අපි කොහොමත් රහට කන්න කැමති මිනිස්සුනේ. එතකොට මේවල ස්පයිසස් ඒවම මේවල තියෙන ෆ්ලේවර්ස් හොඳට දැනෙනකොට අපි ආස කරනවා. මොකද මම හිතනවා ඩුබායි වල තියෙන හැම ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකම මේ ක්වොලිටි එක මේන්ටේන් කරනවා ඇති. අනිවාර්යෙන් කරනවා. මම රික්වෙස්ට් කරනවා ඒක මේන්ටේන් කරන්න. මොකද ලංකාවේ ඉන්නේ ලක්ෂ 3ක්ද 4ක්ද ඩුබායි අපේ රහට කන්න අපේ රෙස්ටොරන්ට් එකකටම යන්න වෙනවා. ඉන්දියන් රෙස්ටොරන්ට් වල චයිනීස් රෙස්ටොරන්ට් වල මේ රයිස් ඇන්ඩ් කරි එක මේක මේ බිත්තර රොටිත් එක්ක පරිප්පු කොත්තු ගන්න නැහැ. එතකොට අපේ රහට අපේ කෑම කන්න නම් අපිට අපේ රෙස්ටොරන්ට් එකකට වෙන්න වෙනවා. අපි එළියන රහ කර කෑවට ඒ දේවල් රහ කරලා මේසෙට එවන්නේ මෙන්න මේ ටීම් එක. නමයි ලංකාවේ කොහෙද? නම ගයාන් ලංකාවේ මීගමුව වැල්ල විද්‍ය. ඩුබායි වල කොච්චර කාල වෙනවද? අවුරුදු 3ක් වෙනවා. ඒතර සිලෝනියන් ජොයින් වෙලා කොච්චර කාල වෙනවද? සිලෝනියන් එකේ අවුරුදු 5ක් වෙනවා. ලංකාවේ අවුරුදු 2ක් හිටියා. මේත් අවුරුදු 3ක් වෙනවා. අවුරුදු 5ක් සිලෝනියන් එකට එච්චර ආදරේද? ඔව් ආදරේ. සිලෝනියන් එකට ආදරේ කොල්ලෙක් ඔන්න ඔය ආදරේ දාලා තමයි කෑම උයන්නේ. තව ඉන්නවා මෙතන ඉන්නවා තවත් යාළුවෙක්. නම ලංකාවේ කොහෙද? නම රුචිත. ලංකාවේ මේගමේ මුන්නක් කරින් මුන්නක් කරේ මේ ඔක්කොම මීගමේ කොල්ලෝද? ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ සිලෝනියන් එක රන් කරන්නේ මීගමේ කොල්ලෝ. කොච්චර කාලේ නේද ඩුබායි ඇවිල්ලා? ඩුබායි ඇවිල්ලා අවුරුදු 3යි. දැන් අරයා කිව්වා වගේ සෙලෝනියනෙත් මාත් අවුරුදු 5ක්. තවත් දෙන්නෙක් ඉන්නවා. මේ කවුද? ගම මොකද්ද? නම ධනුෂ්ක ගම පිළියන්දල. මේ කොළඹ කොල්ලෙක්. අනිත් කට්ටිය මීගමේ මේ කොළඹ. කොච්චර කාලෙද සිලෝනියන් ජොයින් වෙලා? ජොයින් වෙලා දැන් මාස 7ක් විතර එනවා. මාස 7ක්. ඔව්. මොකද තත්ත්වය ඇතුලේ? හොඳයි ඉතින් ස්ටාෆ් එකත් හොඳයි. බොසුත් හොඳයි. ඔක්කොම හොඳයි. මේගොල්ලෝ තමයි සිලෝනියන් එකේ කෑම රහ කරන්නේ. තවත් එක්කෙනෙක් ඉන්නවා. මෙයා නම් පීයක් අතේ තියාගෙන ඉන්නේ. කො පීය? පීය තාම අතේ. නම ලංකාවේ වේද? මම ප්‍රවීන් ලංකාවේ පුත්තරේ මදුරංගුලේ. මෙයා තමයි සිලෝනියන් එකට ලුණු එවන්නේ. දැන් අනිවාර්යෙන්. කොච්චරක් කල් වෙනවද සිලෝනියන් ජොයින් වෙලා? මම දැන් ඩුබායි වලට ඇවිල්ලා නම් සතියක් විතර. දැන් සිලෝනියන් එකට ජොයින් වෙලා දවස් 2ක් විතර. මෙන්න සතියයි ඩුබායි ඇවිල්ලා දවස් 5න් ජොබ් එක හම්බුණා. ඔව්. අපි කතා කරන්න ඕනේ චරිතයක්. ප්‍රවීන්ගේ කතාව මම අරගෙන එන්නම්. ඩුබායි ඇවිල්ලා දවස් 7යි දවස් 5ක් පාරේ රවුම් ගගා ඉඳලා ජොබ් හොයලා පස්වෙනි දවසේ සිලෝනියන් එකේ ජොබ් එක හම්බුණා. ඩුබායි එන්න හිතාගෙන ඉන්න අය ඩුබායි වලට එන්න හීන මවන කට්ටියට පොඩි කතාවක් තියෙනවා. ප්‍රවීන්ගේ කතාවත් එක්කත් අපි එකතු වෙමු. රයිට්. එහෙනම් අපි සිලෝනියන් එකට අයිබෝන් කියන්න හදන්නේ. ඔයත් ඩුබායි වල කරාමාවට නම් ඉන්නේ. UAE කොහේ හිටියත් කමක් නැහැ. අවස්ථාවක් හම්බුනොත් එන්න සිලෝනියන් එකට. ලංකාවේ රහට ලංකාවේ කැම්ප් වෙලා කන්න හොඳ තැනක්. ඒ වගේම මාව ෆලෝ කරලා නැති, මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඩුබායි වල ඕගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතන දේවල් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්න මම සූදානම්ින් ඉන්නවා. ලංකාවේ රෙස්ටොරන්ට්ස්, ලංකාවේ වයිබ් එක, ලංකාවේ මිනිස්සු ගැන. ඒ වගේම ඩුබායි වලට එන්න හිතාගෙන ඉන්න ඕගොල්ලොන්ට වැදගත් වෙයි කියලා හිතන දේවල් මම මගේ YouTube channel එකේ ෂෙයා කරන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි TikTok, Facebook, Instagram මේ හැම එකෙම ඩුබායි වල මොනවද වෙන්නේ, ඩුබායි වල ජොබ්ස්, ඩුබායි වල අප්ඩේට්ස් මම ෂෙයා කරනවා. ඒ වගේම vlogs විදියට YouTube එකෙත් මම ඩුබායි වල කතන්දර ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.